මේක සුමටද මම කියන ඕගොල්ලෝ අපි කරේ විශ්වාස තබන කෙනෙක් විතරයි. ඔතන මම ඉල්ලන්නේ. හරි විශ්වාස තබන මේ කිසි සේවකයෙකුට මොකටද මේකේ මට හරි එමතුමාට හරි නියෝජනය අපි කාටවත් පෞද්ගලික වමනාවන් පෞද්ගලික කෙනෙක් මෙතන ස්ථාපිත කරන්න ඕන. මේ සමාගමත් එක්ක ඩීල් එකක් යන්න ඕන. මේ සමාගමට වැඩිපුර අවස්ථා දෙන්න ඕන කියලා එකක් අපිට නැහැ. මේ ප්‍රශ්නේ මතම ආණ්ඩු පෙරළුණු ඉතිහාසය තියෙනවා දේශපාලකයෝ පළවා හැරපු ඉතිහාසය තියෙන මේකේ තරම් මිනිස්සුන්ගේ ජන ජීවිතයත් එක්ක ආර්ථිකයත් එක්ක සමීප එකක් විශාලයි. ඉතින් අපි එකට පොරබදමු කියලා මම ඉල්ලන්නේ. විදුලි බල මණ්ඩලයේ අපි දැන් නැති වුණත් විදුලි බල මණ්ඩලය කියන්නේ ඉකොනොමියකට මූලිකව බලපාන ආයතනයක්. එතකොට ජනාධිපතිතුමනි ඒකේ යම්කිසි වෙනසක් කෙරෙනවා නම් අපි ඒකේ ඉන්න සේවකයන්ගේ අදහස් විමසලා ඒක පැහැදිලිව ඒ රටට ඔබින ආකාරයට ඒක සිදුවෙන එක ගැන තමයි අපි ඇත්තටම අවශ්‍යතාවය තිබ්බේ කියන්නේ. ඉතින් ඒකෙදී මහරක් කලාවට දන්නවා ඇමතිතුමාවත් කියන දේ අහන්න නැතුව අපේ අයගෙන් කමිටුපත් කරගත්තා. ඒ කමිටු වල අදහස් අරගෙන හිතුමත්තේ ගමනක් ගියපු එකක් තමයි ජනාධිපතිතුමා තියෙන්නේ. මේක ඇත්තටම CB තිබුණේ හැමෝම කියන වගේ ලොස් එකක්. ඒ ලොස් එකට හේතුව අපි ජනනය කරන විදුලි ඒකකයට ගෙවන ප්‍රමාණය වැඩි ජනාධිපතිතුමනි. ඒකයි කළමනාකරණය තිබ්බ වෙනසක් කරන්න. ඒ කළමනාකරණයේ වෙනස මේ වෙනසද කියන එක අපිට ටිකක් අපැහැදිලි. ඒකයි මේ ප්‍රතිව්‍යුහගතකරණය මණ්ඩලයේ කිසිම සේවකයෙක් විරුද්ධ නැහැ. අපි දන්නවා ආයතනයක් කාලෙන් කාලයට වෙනස් විය යුතුයි. අපි එදා ඉඳන්ම අපි බැලුවේ ආයතනය මේව කරගෙන යන්න. අපේ යම් කාලවලදී පත්වෙච්ච සාමාන්‍ය අධිකාරිවරුන්ගේ වැරදි තිබ්බා. ඒක අපි සේවකින් මේ අපේ දිනස්ලකේ ඒක මම පිළිගන්නවා. හැබැයි ඔතන ඉන්න වැඩ කරන්න පුළුවන් මිනිස්සු. ඒ මිනිස්සු අයිඩෙන්ටිෆයි කරගන්න සිස්ටම් එකක් තමයි අපේ තිබුණ නැත්තේ. මම ඒක පිළිගන්නවා. ඒ සිස්ටම් එකක් ආවනම් මේක මීට වඩා හොඳට ගෙනියන්න පුළුවන්. දැන් ඒ ඔක්කොම ගිහිල්ලා ඉවරයි. හැබැයි අනිත් පැත්තෙන් ජනාධිපතිතුමනි මේක රටේ තියෙන වැදගත්ම ටෙක්නිකල් ඉන්ස්ටිටියුෂන් එක. ඒ කියන්නේ මේකේ තියෙන එක්ස්පීරියන්ස් එක කිසි කෙනෙක්ට ගන්න බෑ ජනාධිපතිතුමනි. දැන් අපේ හිටියා 800ක් වගේ ඉන්ජිනියර්ස්ලා දැන් බොහොම අඩු වෙලා ගිහිල්ලා 575ක් 600ක් වගේ තමයි මේ වෙනකොට ඉන්නේ. මේ රට යන ඉන්ජිනියර්ස්ලා. එහෙම ගියාම ආයතනය කඩ වැටෙනවා. කියන්නේ දැන් අර සේවකයන්ගේ පැත්තෙන් ගත්තාම ඒ සේවකයෝ ඉන්නේ අන්තර්භවයේ. අපිට මොකද්ද වෙන්නේ කියන එක දන්නේ නැහැ. මෙහෙමනේ මම හිතන්නේ අපි කලින් හම්බුන වෙලාවකදී අපි සාකච්ඡාවේදී කිව්වා දැන් මණ්ඩලයේ ඉන්න සේවකයන්ට ලැබෙන යම් අයිතිවාසිකම් තියෙනවා නම් මේ අයිතිවාසිකම් සියල්ල කම්පැනියේ තහවුරු වෙන්න ඕන. ඒ වගේම මණ්ඩලයේ විසින් විසඳිය යුතු ප්‍රශ්න ටිකක් තියෙනවා නම් කම්පැනිස් වලටපත් වෙන්න පෙර ඒවා මණ්ඩලයේ විසින් විසඳන්න ඕන. ඕකනේ අපි ආපු එකඟතාවය නේද? ඒ කියන්නේ දැනට මොනවාරි හිර වෙලා තියෙනවා නම් ඒවා මණ්ඩලයේ විසින්ම විසඳන්න ඕන ඒවා ටික කම්පැනිස් වලට බාඩපත් වෙන කලින් මණ්ඩලයෙන් විසඳන්න ඕන. ඊළඟ මණ්ඩලයෙන් කම්පැනිස් වලට යනකොට මණ්ඩලයේ තිබුණු අයිතිවාසිකම් ආරක්ෂා වෙන්න ඕන. නැවතේ කම්පැනිස් වලට අලුත් සේවකයන් බැඳෙනකොට ඒක වෙනස් එකක් බාඩපත් වෙනවා. ඕකනේ දැන් අපිට තියෙන්න ඕනකම තියෙන මේ ක්‍රියාවට නගනකොට මොකද සිද්ධ වෙලා තියෙන්නේ? තහවුරු කරන්න මෙතන තියෙන්නේ මෙහෙම දැන් අපි එකක් කලබලයේද කියලා බැලුවොත් මම හිතන්නේ ප්‍රමාදයක් තිබුණා ඔයගොල්ලෝ මතක ඇති. අපි එනකොටමත් ඇක්ට් එක පාස් වෙලා තිබුණා. මට මතක ඔක්තෝබර් 25 හරි 28 වෙනකොට ගැසට් එක ගහන්න තිබුණේ. නමුත් අපි ඒක ප්‍රමාද කරලා පළමු කොටම බලශක්ති ශේත්‍රයේ ආණ්ඩුවේ අයිතිය සුරක්ෂිත වෙන්න ඕන කියන තැන ඉඳන් තමයි අපි චේන්ජස් ඔක්කොම කරේ. يعني අපිට අවශ්‍යකම තිබුණේ ගවර්න්මන්ට් එකේ අයිතිය තියාගන්න ඕන කියන පදනම තමයි අපේ පදනම. හැබැයි ඒ වගේම ගවර්න්මන්ට් එකට කොච්චර අපිට මේ ශේත්‍රයට ආයෝජනය කරන්න පුළුවන්ද? ඒ නිසා අපි බලනවා පුද්ගලික ආයෝජනයන් මේ ශේත්‍රය කැඳව ගන්න ඕන කොහොමද? අපේ අධිකාරීත්වය යටත්ව. ඕක තමයි ප්‍රධාන වශයෙන් අපිට ඕන වුණු පොලිසිය එක. මේ පරිවර්තනීය කාලය මම හිතන්නේම මේ පරිවර්තනීය කාලය සුමට නෑ කියලා. මේක සුමටද මම කියන ඕගොල්ලෝ අපි කරේ විශ්වාස තබන කෙනෙක් විතරයි. ඔතන මම ඉල්ලන්නේ. හරි විශ්වාස තබන මේ කිසි සේවකයෙකුට මොකටද මේකේ මට හරි එමතුමාට හරි නියෝජනය අපි කාටවත් පෞද්ගලික වමනාවන් පෞද්ගලික කෙනෙක් මෙතන ස්ථාපිත කරන්න ඕන. මේ සමාගමත් එක්ක ඩීල් එකක් යන්න ඕන. මේ සමාගමට වැඩිපුර අවස්ථා දෙන්න ඕන කියලා එකක් අපිට නැහැ. අපිට තියෙන්නේ පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට කාර්යක්ෂමතාවයෙන් අඛණ්ඩව විදුලි බල සැපයීම දෙන ඕනකම තමයි අපේ ආණ්ඩුවකට තියෙන්නේ. කාර්යක්ෂම වෙන්න ඕන, අඛණ්ඩ වෙන්න ඕන නේද? සාධාරණ මිලක් ඇති වෙන්න ඕන. ඔන්න ඕකට අපි විදුලි නිෂ්පාදනය මේ කටයුතු කරන්නේ කොහොමද කියන අපේක්ෂාව විතරයි අපිට තියෙන්නේ. හැබැයි වමනාව ඉටු කරන්න යන කාත් එක්කද
ඒ වමනාව රොබෝට් එකට කරනව නෙවෙයි මිනිස්සුත් එක්ක ඉටු කරන්න. එතකොට අපි සමත් වෙන්න ඕනකම තියෙනවා ඒ වැඩ කරන කාර්ය මණ්ඩලය ඉතාමත් උද්‍යෝගයෙන් මේක අපේම වැඩක්, මේක සාර්ථක වැඩක්, මේක කළ යුතු වැඩක් කියන තැනට අපේ ඉන්න සේවක මහත්මින් පරිවර්තනය වෙන්න ඕන. එහෙමනේ. අනිවාර්යයෙන්. එහෙම නැත්තම් මම හිතන්නේ මේක අපිට කරන්න සාර්ථක කරගන්න පුළුවන් වේවි කියලා. ඉතින් අත්දැක බැලීම් කරන්න සිද්ධ වේවි. කවුරුත් ප්‍රශ්න වලට මුහුණ දෙවි. ඔබතුමා කියපේක හරි. මේක සැලකිතු ප්‍රමාණකින් නේද? රටේ ආර්ථිකයයි ජන ජීවිතයයි අපි දන්නවා නේද? මේ ප්‍රශ්නේ මතම ආණ්ඩු පෙරළුණු ඉතිහාසය තියෙනවා, දේශපාලකයෝ පළවා හැරපු ඉතිහාසය තියෙනවා. මේකේ තරම් මිනිස්සුන්ගේ ජන ජීවිතයත් එක්ක ආර්ථිකයත් එක්ක සමීප එකක්. ඒකේ ඇති කරන පරිවර්තනයක් මම හිතන්නේ නෑ අර පාලන අධිකාරියකට පමණක් කරන්න පුළුවන් කමක් නෑ. මොකද මේකේ අනිවාර්යයෙන්ම පරිවර්තනීය කාලයක් තියෙනවා. ගිහිලා තමයි මේක ආපහු ස්ථාවර සමාගම් වල බල සීමාවන් කාර්යම් බවට පත් වෙන්නේ කියලා මම හිතන්නේ. ඒ තියෙන මණ්ඩලයේ මේ දක්වා පරිවර්තන විශාල පරිවර්තනයක් නිසා නේද? ඒ එකම වමනාව පාරිභෝගික සේවාවක් ලබා දෙමු. සේවක මහතුරුට හොඳ මානසික නිදහස සහිතව බලාපොරොත්තු සහිත වැඩ කරන්න ඕන. ඒතකොට දැන් අපි විශාල තර්ජනයකට මුහුණ දෙලා තියෙන වෘත්තීය වේදිකේ රඳවා ගැනීම තර්ජනයක් තියෙනවා ආණ්ඩුවට. ඒක අපිට මේමලාව අභියෝගයක් තමයි. හැබැයි ඒක සුරක්ෂිත වෙන්නේ අර රැකියාව පමණක්ම නෙවෙයි. සමාජයක් ලෙස මේකේ තමන්ගේ දරුවට ඉන්න පුළුවන් රටක් තියෙනවද? හොඳ අධ්‍යාපනයක් ලබාගත හැකිද? අනිත් සමාජ සාධක හොඳ රැකවරණයක් තියෙනවද? ආරක්ෂාවක් තියෙනවද කියන සමාජ සාධකත් මම හිතන්නේ සම්පූර්ණ වෙන්න ඕනකම තියෙනවා මේ වෘත්තීය වේදින් ආරක්ෂා කරගන්න. ඒ වගේ මේ වෘත්තීය වේදින්ගේ තියෙන වෘත්තීමේ භාවයට අවශ්‍ය වටිනාකමත් අපි දෙපැත්තෙම යන්න වෙයි කියලා. ඒකට වෘත්තීමේට වටිනාකම දුන්නට විතරක් වැඩක් නෑ. ගොඩක් අය විදේශගත වෙන අය මම හොයලා බලපුවම මේගොල්ලෝ වැඩිපුර විදේශගත වෙන්නේ තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඕන කියන අරමුණ. ඒක තමයි ප්‍රධානම අරමුණ. අර වෘත්තීමේ එකත් මේකේ ප්‍රධාන වගේම අර සාධකයක් විශාලයි. ඉතින් අපි එකට පොරබදමු කියලා මම ඉල්ලන්නේ. අපි සැලරි ඉන්ක්‍රිමන්ට් එකක් ඉල්ලුවා. ඒක නිගෝසියේෂන් එකක් ඔබතුමාලගේ පැත්තෙන් මොකක් හරි තියෙනවා නම් හොඳින් බලන්න කියන ඉල්ලුවා. විවෘතව කියන්න අපි මේක අර ඒ කියන්නේ රාජ්‍ය සභාවේ ලොකු සැලරි වැඩිවීමක් කරලා තියෙනවා. ඔව්. එතකොට අපිට ඒකට 2025 බිලියන 110ක් කියලා තියෙනවා. 2026 බිලියන තව 110ක් වෙනවා. 27 තව 110ක් වෙනවා. බිලියන 130ක් 2027 පඩි වැඩිවීමට අලුතින් එකතු වෙනවා. දැන් අපි බලන්න ඕනකම මේ බිලියන 330ක් වෙනවනේ. එතකොට ඒ 330 අර 13% සීමාව ඇතුළට මැනේජ් කරගන්නේ කොහොමද? ඊට පස්සේ තමයි අපි අර දීමනා ගැන හිතන්න ඕන කියලා තියෙන්නේ. ඒක තමයි තියෙන ලොකුම අභියෝගය. බිලියන 330ක් එක විට එනවනේ බජට් එකටනේ. අර 13% කව 9% ඇතුළට ගේන්න ඕනේ. 4% කැපිටල් වලට ගිහ 9% ඇතුළට ගේන්න ඕනේ. ඇත්තටම දැන් ඔබතුමා කිව්ව විදිහට අර අපි සංක්‍රාන්ති සමයකනේ ඉන්නේ අපේ පරිවර්තන. එතකොට ඇත්තටම ඒ මිනිස්සුන්ව තෘප්තිමත් කරන්න මොකක් හරි කරන්න ඕනි. එතකොට මේ මිනිස්සු මේකට උද්‍යෝගීව එකතු වෙනවා. ඒ ගැන පොඩ්ඩක් සලකා බලමු. මොකද ඇත්තටම මේ අපේ 21000 සතුටෙන් යන්න ඕනේ. එතකොට මිනිස්සු මේකට එකතු වෙලා වැඩ කරනවා. අප්පා